ඉතින් අදත් මම ඔයාලට ලස්සන vlog එකක් කරන්න ආවා. බලමු ඉස්සරහට vlog එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම නැගිට්ටා මොකද්ද කරන්න කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඉතින් අපි ප්‍රේමදඩේම එපිසෝඩ් එක බලලා ඉමු. හරි ඉතින් දැන් මම ඒක බලලා ඉවරයි. දැන් තියෙනවා මට චුට්ටක් කාමරය අස් කරගන්න රෙදි ටිකක් තියෙනවා කබඩ් එකට දාන්න. ඉතින් ඒ ටිකක් නමලා කාමරෙත් අස් කරලා ඇඳත් අස් කරලා අපි යම් මොන හොද ගන්න. හරි මම කාමරෙත් අස් කරලා ආවා උදේම මූණ හොදගන්න. ඉතින් අපි මූණ හොදගෙන ඉවර වෙලා ස්කින් කෙයාර් කරනකොට හම්බෙමු. හරි ඉතින් දැන් මම ස්කින් කෙයාර් කරන්න තමයි හදන්නේ. මේක තමයි අද මගේ බ්‍රෙක්ෆාස්ට් එක. මෙතන තියෙනවා සමපෝෂ. ඒකට මෙතන තියෙනවා සීරියල්. මෙතන තියෙනවා තේක. එහෙනම් අපි කමු.
කරලා ඉවරුණාට පස්සේ මං හිතුවා මගේ එක හතකට නේල්ස් ටික හදාගත්තා නම් හරි කියලා. දැන් ඔයාලා අහන්න එපා වගෙන් ඇයි එක අතකට විතරක් නේල්ස් කරන්න කියලා. ඉතින් මට අත් දෙකටම දාපුවාම කරදර හින්දා තමයි මං අත් දෙකටම නේල්ස් දාන්නේ නැතුව මගේ වම් අතට විතරක් මං නේල්ස් දාන්නේ. ඔන්න දැන් තමයි ඉතින් මම දවල්ට කන්නේ. ඉතින් මේ තියෙන මගේ නේල්ස් ටික මට හිතුණා නිල් පාට වෙතයි කියලා. ඒ හින්දා මම මේ නේල්ස් ඩිසයින් එක දාගත්තා. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වැඩේ ඉවර කරලා මම හිතුවා පොඩි ස්නැක් එකක් ගන්න ඕනි කියලා. ඔයාලට මම try කරන්න හොඳ ස්නැක් එකක් කියන්නම්. ගොඩක් අය නම් මේක දන්නවා. මේ තියෙන උස්සත් එකේ චර්ප් චිප්ස් එක. මේක චීස් ඇන් ඔනියන් එක. මේක ඔයාලා කාලා බලන්න. මේකේ තියෙනවා ටොමැටෝ හරි ස්පයිසි ෆ්ලේවර් එකයි හරි නෝමල් චිප්ස් එක තියෙනවා සෝල්ටඩ් එක. කහ පාට එකයි තැඹිලි පාට එකයි කොහොම හරි. ඒ දෙකට වඩා මේක මාරම රසයි. කාලා බලන්න ඔයාලා. ඉතින් මේක අරගෙන මේකේ 70ක් තියෙනවා පැකට් එකක්. මේක 100 එක. තව 300ටත් එකක් තියෙනවා. 200ටත් එකක් තියෙනවා. කොහොම හරි ඒ ගණන් වලට තියෙනවා මේකේ චිප්ස්. ඔයාලා අරන් try කරලා බලන්න. try කරලා බලලා රසයි නම් කමෙන්ට් එකක් දාන්න. දැන් මම ඔයාලා ඇස්ති වෙන්නේ facial hair remove කරන්න. ඉතින් බලමු මම කොහොමද facial hair remove කරන්න කියලා. ඉස්සල්ලාම ඔයාලගේ කෙස් මූණට වැටෙන්නේ නැති වෙන්න කොණ්ඩේ උඩට කරලා බැඳගත්තට පස්සේ මේ වගේ ඇලෝ ජෙල් එකක් මූණේ ඇප්ලයි කරලා ඉවර වෙලා මේ වගේ facial hair remove රේසර් එකකින් ඔයාලගේ facial hair remove කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ pocket tissue pack එකකින් tissue එකක් අරගෙන ඔයාලගේ face එක හොඳට clean කරගන්න. ඒ clean කරගත්ත මූණේ අපි facial hair remove එකෙන් පස්සේ after care විදිහට tone එකක් use කරන්න ඕනි. මම අද කියලා දෙන්නම් මෙන්න මේ tool එක මොකක්ද කියලා. මේ tool එක තමයි derma roller එක. මේක නම් ගොඩක් දෙනෙක් දන්නේ නැති. ඒ වුණාට මේක පාවිච්චි කරන විදිහ ගොඩක් අය දන්නේ නැහැ. දන්න අය මේක skip කරලා යන්න. ඉතින් මේ derma roller එක අද මම ඔයාලට use කරන විදිහ කියලා දෙන්නම්. ඔයාලගේ hair එක මෙහෙම ගත්තාම ඔයාලගේ කොණ්ඩේ අඩු තැන් තියෙනවානේ. ඒ කොණ්ඩේ අඩු තැන් වල මේක හොඳට hair oil එක apply කරන්න කලින් මේකෙන් massage කරන්න. මෙන්න මේ විදිහට. දැන් හදන්නේ මම hair oil apply කරන්න. hair oil apply කරගත්තට පස්සේ අපි hair එක massage කරන්න ඕනි. ඔයාලගේ කොණ්ඩේ යනවා නම් hair falls තියෙනවා නම් ඔයාලා rough massage එකක් ඔළුවට hair එකට දෙන්න එපා. එතකොට අපේ කෙස් මේ hair එක මෙහෙම බුරුල් වෙලානේ කොහොමද තියෙන්නේ. එතකොට කොණ්ඩේ අනේක වැඩි වෙනවා. ඒ හින්දා ඔයාලා rough massage එකක් දෙන්න එපා. normal මේ විදිහට අතින් massage එකක් දෙන්න. මගේ hair falls නැති හින්දා මම මේ tool එකෙන් ඔළුවට පොඩි massage එකක් දෙනවා. ඉතින් මම hair oil apply කරගෙන ඉවරයි. ඉතින් මගේ shower routine එකේදී අපි හම්බෙමු. ඉතින් ළමයි hair oil කරලා පැයකමාරක් විතර ඉන්න එපා. ඉතින් මං කරේ කැරම් ගහපු එක. දැන් එහෙනම් අපි යමු මගේ shower routine එකට.
දැන් ඉතින් මම ෂවර් එකක් දාගෙන ඇවිල්ලා මගේ හීට් ප්‍රොටෙක්ෂන් එක මගේ hair එකට ස්ප්‍රේ කරගන්නවා. ඒ ස්ප්‍රේ කරගත්තට පස්සේ hair dryer එකෙන් හොඳට කොණ්ඩේ වේලගෙන ඇඳුමත් මාරු කරගෙන හොඳට කොණ්ඩේ පීරලා රිලැක්ස් එකේ ඉන්නවා. අයියෝ ඉතින් බලන්නකො ළමයි මට තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ. මම ඊට පස්සේ මගේ hair cream එක hair එකට apply කරගන්නවා. ඉතින් ඊට පස්සේ මං හොඳට තේ එකක් බිව්වා. බිව්වට පස්සේ මං එතනින් එහාට නයිට් ස්කින් කෙයාර් රූටින් ඒවා මුකුත් වීඩියෝ කරේ නෑ. ඉතින් අදට මෙතනින් වීඩියෝ එක මං නතර කරනවා. මං අලුතින් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.